මේ කරුණු හතර කැමති නැත්තම් රෂ්‍යාව වලට යන්න එපා. රෂ්‍යාව වල වැඩිපුරම තියෙන රජයේ විශ්වවිද්‍යාල. ඒවල এডুকেෂන් ෆ්‍රී. අය කරන්නේ කොස්ට් එක විතරයි. හොස්ටල් ඇකොමඩේෂන් නවතන් පහසුකම් ෆ්‍රී. අය කරන්නේ මේන්ටනන්ස් කොස්ට් එක විතරයි. ඉතින් ඕගලන්ට කෝටි ගාණක් වියදම් කරලා රට යන්න ඕන නම් රෂ්‍යාව වලට යන්න එපා. රෂ්‍යාව වලට සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 15කට ඕගලන්ට අවුරුද්දකට යුනිවර්සිටි ෆීස් වලට ගෙවලා අවුරුද්දකට හොස්ටල් ඇකොමඩේෂන් නවාතැන් පහසුකම් වලට ගෙවලා අවුරුද්දකට මෙඩිකල් ඉන්ෂුරන්ස් ගෙවලා වීසා අරගෙන එයා ටිකට් අරගෙන අපේ ආයතනයේ සේවා ගාස්තු සහ වියදම් ගෙවලා රෂ්‍යාව වලට ඕගලන්ට යන්න පුළුවන්. මේ සියලුම ගාස්තු විනිවිද භාගයක් ඇතුව වෙන වෙනම අපේ කාර්යාලයේදී ඕගලන්ට ලබා ගන්න පුළුවන්. රෂ්‍යාව වල යුනිවර්සිටි එකෙන් අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික එවුවහම බොහොම සරලව වීසා ඇප්ලයි කරලා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට IELTS TOEFL වගේ ඉංග්‍රීසි එක්සෑම්ස් කරන්න අවශ්‍ය නැහැ. ස්පොන්සර්ෂිප්ස් බැංක් ස්ටේට්මන්ට්ස් පෙන්නන්න අවශ්‍ය නැහැ. ඒවා පෙන්වත් කවුරුත් බලන්නේ නැහැ. ඕගලන්ට බැංක් ස්ටේට්මන්ට්ස් පෙන්නලා ස්පොන්සර්ෂිප්ස් හොයාගෙන IELTS TOEFL වගේ එක්සෑම්ස් කරලා සර්ටිෆිකේට්ස් අරගෙන වීසා ඇප්ලයි කරලා වීසා රිජෙක්ට් කරගෙන සල්ලි නාස්ති කරගෙන රට යන්න ඕන නම් රුසියාවට ඇප්ලයි කරන්න එපා. මොකද අපේ ආයතනයෙන් ඇප්ලයි කරොත් ඉතින් රෂ්‍යාව වලට අනිවාර්යයෙන්ම ඔයගලන්ට රට යන්න වෙනවා. ගොඩක් රටවල් වල part time jobs කරන්න තියෙන්නේ පැය 20ක ලිමිට් එකක් සුමානෙකට. රෂ්‍යාව වල එහෙම නැහැ. අතපය ගෙවනකම්වත් වැඩ කරන්න පුළුවන් කැමති නම්. රෂ්‍යාව වල නීතිය තියෙන්නේ after classes during holidays කියලා. ඉතින් ඕන තරම් වැඩ කරන්න පුළුවන් classes වලින් පස්සේ. ඕගලන්ට පැය 20ක් නම් සුමානෙකට වැඩ කරන්න ඕනේ. රෂ්‍යාව වලට යන්න එපා. හොඳම දේ තමයි බදු ගෙවන්න අවශ්‍යත් නැහැ ඒවට. රෂ්‍යාව වල ඉන්න ස්ටුඩන්ට්ස්ලට තමන්ගේම නමට වාහන අරගෙන හිතේ හැටියට පදින්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගත්ත ගන්නට වඩා වැඩි මිකුල්ලා ලාභ ලබන්න බෑ. වාහන මිල ඉතාම අඩුයි. අනිත් එක හදලා තියෙන යකඩ වලින් ඒවා දිරනවා මලකඩ කනවා මිල අඩු වෙනවා. ඉතින් ඕගලන්ට ගත්ත ගන්නට වඩා වැඩි මිකුල්ලා ලාභ ලබන්න බලාපොරොත්තු වෙනවා නම් රුසියාවට යන්න එපා. රටවල් 130කින් විතර ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා රෂ්‍යාව වල ඉගෙන ගන්නවා. රෂ්‍යාව වල යුනිවර්සිටිස් ගොඩක් රටවල් වල පිළිගන්නවා රෙකග්නයිස්. ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්න කමියුනිටි එකක මිශ්‍ර සංස්කෘතියක් කියන තැනක ඕගොල්ලන් ඉගෙන ගන්න ජීවත් වෙන්න කැමති නැත්තම් රුසියාවට යන්න එපා. රෂ්‍යාව වල යුනිවර්සිටි වල සහ රටේ නීතිය ඉතාම හොඳයි. ස්ටුඩන්ට්ස්ලාට රැග් කරන්න, නවකවාදය දෙන්න, හිරිහැර කරන්න, උද්ඝෝෂණ කරන්න තහනම්. ඉතින් මේව කරන්න බලාපොරොත්තු වෙනවා නම් රෂ්‍යාව වලට යන්න එපා. රෂ්‍යාව කියන්නේ ඉතා දියුණු ලෝකේ සාර්ථක විශාල ආර්ථිකයක් සහ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් තියෙන ශක්තිමත් රටක්. ඉතින් රෂ්‍යාව වලට ගිහිල්ලා ඔයගලන්ට දියුණු වෙන්න නැතුව සාර්ථක නොවි පැත්තකට වෙලා කම්මැලි කමට ඉන්න අමාරුයි. එහෙම ඉන්න බලාපොරොත්තු වෙනවා නම් රෂ්‍යාව වලට යන්න එපා. අපි දැන් කතා කරලා බලමු රෂ්‍යාව ගිහිල්ලා අමාරුයි වැටිච්ච ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක්ට. කොහමද? දැන් සපද? අදින් ඉන්න. තමයි. මේ වගේ මම කතා කරේ යවන්න කොහොමද රෂ්‍යාව වල ඔයගලන්ගේ ජීවිතේ? අමාරු වැටුණා නේද රෂ්‍යාව ගිහිල්ලා? නෑ රෂ්‍යාව ජීවිතේ වගේ. හිටපු දෙයින් තව ටිකක් ගොඩ ගියා. මේ ආවේ නෑ පොඩ්ඩක් හරි ඔලුව උත්සක. එක්ස්පීරියන්ස් එකයි කතා කරලා නෑ සුපිරි. අලුත් මැද්දකීමක් ලංකාවත් එක බලනකොට. හොඳයි. මෙහි ලංකාවට හැම එකක්ම ඇඩ්වාන්ස් විදියට තියෙනවා. ඔව් කැම්පේ වේම ගොඩක් අඩුයි. දැන් අපි දවසක් වැඩ කරොත් එම් සති දෙකක් කාලා බීලා ඉන්න පුළුවන් අවුලක් නැති. ඔය තව යාළුවත් මං හිතන්නේ වගේ එනවා. ඔය රෙකමෙන්ඩ් කරනවා. ඔව් අයියයි යාළුවයි දෙන්නම එනවා. තව යාළුවන්ට මත් කියලා තියෙන්නේ. එනවා නම් ඉතින් ගොඩ යන්න පුළුවන් සුපිරි රටක් ඉතින්. වාහන මිල බැලුවාම ලංකාවට සාපේක්ෂව නම් ගොඩක්ම අඩුයි. දැන් මෙහි අපිට මේ සල්ලි වලින් 40000කට විතර කාර් එකක් ගන්න පුළුවන් අවුලක් නැතුව. හොඳට පදින්න පුළුවන් වාහන කාර් ගන්න පුළුවන්. අලුතෙන් එන ස්ටුඩන්ට්ස්ලාට වට මොනවද කියන්න තියෙන්නේ? එන හැමෝටම කියන්න එන්න කියලා. ඇවිල්ලා මේ ඇවිල්ලා ජොලි ආදල් එකේ ස්ටඩිත් කරගෙන වර්ක් කරගෙන ගේමක් ගහ ගන්න පුළුවන්. හලෝ කොහමද? Ilan sudah හොඳයි හොඳින් ඉන්නවා. ඉන්න. ආ. රුසියාවට අමාරු වැටුණා කියලා ආරංචි. නෑ නෑ අමාරු නෑ අපි හොඳින් ඉන්නවා. මේ රෂියන් එක්කෙනෙක්ව අමාරු වැටුණාද? ඔව් එක්කෙනෙක් අමාරු වැටුණා. ෆස්ට් ඉයර් එකේ ලැන්ග්වේජ් එක කරා. ඊට පස්සේ ඉතින් මාස්ටර් කරා. ඊට පස්සේ ආයෙත් තව එකකට මම ඇප්ලයි කරා. ඉතින් දැන්
රශියාව එක්ක කැමැත්ත. මම හොඳට ඉන්නවා. දැන් මම මේ අවුරුදු 6ක්. අවුරුදු 6ක් ඔව්. ඔව් ඉතින් එන්න රෙකමන්ඩ් කරනවා. ඉතින් මොකද අපිට නම් වරදලා නැහැ. අපි හොපින් ඉන්නවා. කොහොමද ඇස්සිච්චේ? හොඳයි අයි කොහොමද? ඉන්නවා මේ මම ඔයාලට කතා කරේ කොහොමද විස්තර කියලා අහන්න කොහොමද ඔයාගේ රශියාවල ජීවිතේ කොහොමද රශියාවේ දැන් ඔයාලා අවුරුදු ගාණක් හිටියද රශියාවල? ඇත්තටම හොඳයි. රෂියා ඇත්තටම හොඳයි. මේ හරි සතුටින් ඉන්නේ මෙහෙ. තාමත් දැන් අවුරුදු 6ට වැඩි දැන් තාමත් හොඳින් ඉන්න ඉතින් සතුටුයි ඇත්තටම මෙහෙ එන්න ලැබුණ එක ගැන. ඇත්තටම කෑම බීම නම් ගොඩක් අඩුයි. ලංකාවට එක කම්පෙයාර් කරාට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් ග්‍රොසරි ප්‍රොඩක්ට්ස් ගත්තත් ලංකාවට වැඩිය ගොඩක් අඩුයි. ඒත් එක්කම තව ඔය අපි රෙස්ටොරන්ට්ස් ගත්තට පස්සේ රෙස්ටොරන්ට්ස් වලත් ප්‍රයිසස් ගොඩක්ම අඩුයි. ඇත්තටම ලංකාවත් එක්ක කම්පෙයාර් කරද්දි මෙහි වාහන නම් ඇත්තටම ලංකාවට වැඩිය 50% වගේ ගොඩක්ම අඩුයි. ඇත්තටම මෙහෙට අවිල්ලා සාමාන්‍යයෙන් පොඩියම එකක් ගන්නවා නම් දැන්කත් එක්ක සාමාන්‍ය රුපියල් ලක්ෂ 2.50 වගේ සාමාන්‍ය කන්ඩිෂන් තියෙන එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 2012-13 වගේ කාර් එක. ස්ටඩි කරලා හොඳට මෙහින් ඩිග්‍රී එක ගරගෙන මෙහින් ඇත්තරම සක්සස් වෙන්න පුළුවන්. මට ඒක 100% කියන්න පුළුවන්. මොකද බැචලර් එකක් මාස්ටර් එක ඕන දෙයකට එන්න හිතාගෙන ඉන්නවනම් රෂියා පර්ෆෙක්ට්. ඇවිල්ලා ස්ටඩි කරලා සක්සස් වෙන්න හොඳම තැනක්. මට ඇත්තරම මේ අවුරුදු දැන් මම 7ක් විතර ඇත්තරම 7 දී කිසිම ඉෂුව එකක් වෙලා නැහැ. දැන් මේ ඊයේ ග්‍රැජුවේට් වෙනවා. ඉතින් මට 100,000ක් රෙකමන්ඩ් කරන්න පුළුවන් රෂියා and chance to success. කම්පැනි එකේ නමක් තියෙනවා success. ඇත්තටම අපි success වුණා. තව ස්ටුඩන්ට්ස් ලාට ඉතින් මේ chance එක තියෙන එක ගන්න. success වෙන්න. ඉතින් ඕකලන්ට ඊටාම සාධාරණ මුදලකට රට යන්න අවශ්‍ය නම් ස්පොන්සර්ෂිප් බැංක් ස්ටේට්මන්ට්ස් නැතුව ලැන්ග්වේජ් කෝසස් කරලා සර්ටිෆිකේට්ස් ගන්න නැතුව රස්තියාදු වෙන්න නැතුව වීසා රිජෙක්ට් කරගෙන සල්ලි නාස්ති කරගන්න නැතුව එකපාරින් හරියට රට යන්න අවශ්‍ය නම් රට ගිහිල්ලා ඇතිතරම් part time jobs කරන්න අවශ්‍ය නම් හිතේ හැටියට වාහනයක් අරගෙන පදින්න කැමති නම් ඉන්ටර්නැෂනල් කමියුනිටි එකක් එක්ක ස්ටුඩන්ට්ස්ලා ගොඩක් රටවල් වලින් ස්ටුඩන්ට්ස්ලා ඉන්න තැනක මිශ්‍ර සංස්කෘතියක් කියලා තැනක ඉගෙන ගන්න කැමති නම් ලෝකෙ පිළිගත් වර්ල්ඩ් රෙකග්නයිස් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් ගන්න කැමති නම් ඕකලන්ට කිසිම හැසල් එකකින් තොරව එකපාරින් රට යන්න අවශ්‍ය නම් අපේ ආයතනය අමතන්න. හේතුව අපි 2004 ඉඳලා අවුරුදු 21ක් පරණ ආයතනයක්. අපි එක්ස්පීරියන්ස් අවුරුදු 21ක්. අපේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් ඩීටේල්ස් ඔක්කොම ඔයගලන්ට අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඉතින් විනිවිදභාවයක් ඇතුව සියලුම ඩොකියුමන්ට් සයින් කරලා මුදල් ගනුදෙනු හරියට කරලා එකපාරින් රට යන්න අවශ්‍ය නම් අපේ ආයතනය අමතන්න. අපි හරියට රෂියා වලට යවල දෙනවා. ඕකලන්ට හැම දෙයක්ම පැහැදිලි විස්තරයක් අපේ ආයතනයට ආවොත් ලබා ගන්න පුළුවන්.